පසුගියදා එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා වගේම රූපවාහිනි වලින්ද දැඩිව කතාබහට ලක් වුණා. එයාබස් ගනුදෙනුව සම්බන්ධව සිටි කපිල චන්ද්‍රසේන මිය යාම නිසා. කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනේ උදැසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත වී තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී ලබා දුන්නේ යයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම් දීමක් අනුවයි. හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවත් වාර්තා වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් කමගේ මහතා සඳහන් කළේ අද උදෑසන 9ට අල්ලස් කොමිසම හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටීමට නියමිත බවයි. කෙසේ වෙතත් යම් යම් නීතිමය කරුණු සම්බන්ධයෙන් නීතිඥවරු කණ්ඩායමක් හමුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබා දුන් පාපොච්චාරණයක් උපයෝගී කර ගනිමින් හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් කර ඇති නමුත් ඔහු ලබා දුන් පාපොච්චාරණය ඔහුට තර්ජනය කර බලෙන් ලබා ගැනීමක් බවට ඔහු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දී ඇති බවත් පැවසූ නීතිඥ මනෝජ් කමගේ මහතා එම කරුණු පදනම් කරගනිමින් මෙම කැඳවීම සිදු කරන්නේ නම් එය නීති විරෝධී බවද ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටින බැවින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී අධිකරණ තීන්දුව මගින් ලබාගත හැකි බවට තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. ඉතින් ඉදිරියේදී මෙම නඩුව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුව පියවර ගන්නා බව නම් අපට දැන් පැහැදිලි. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.